හායි යාළුවනේ හැමෝම ආදරෙන් පිළිගන්නවා K-Fantasy අපේ YouTube channel එකට. අද මං ඔයාලට අරන් ආවේ The Secret Romantic Guest House Korean drama එකේ 17 වෙනි එපිසෝඩ් එකේ review එක. ඩ්‍රාමා එක බලන්න යන්න කලින් ඔයාලා තාමත් K-Fantasy අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින් ගිහින් පහලින් තියෙන subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙලාම කතාව බලන්න එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් දැන් අපි යමු අද කතාවට. ඩ්‍රාමා එක ආරම්භයේදීම අපිට පෙන්නන්නේ යුහව රජතුමාගේ ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. මේ වෙලාවේ චං නිලධාරියා රජතුමාගේ ආරක්ෂක නිලධාරියාට කියනවා අනෙක් පිරිස පලා ගිය බව. ඔවුන් අතරේ මුරකටුද ඉන්න බව ඔහු කියනවා. ඒ නිසා ඒ අයව අල්ලගන්න යමු කියලා චං නිලධාරියා ආරක්ෂකට කිව්වහම ආරක්ෂක කියනවා අපි ලීසල්ව අල්ලගත්තනේ. අනෙක් අයව අපිට ඕනම වෙලාවක අල්ලගන්න පුළුවන්. තවත් කාලේ නාස්ති කරන්න බැහැ. රජතුමා ලීසල්ව අරගෙන එනකල් බලාගෙන ඉන්නවා කියලා. එහෙම කියන ආරක්ෂක ලීසල් කියලා හිතලා යුහවත් අරගෙන සෙබළුන් එක්ක පිට වෙලා යනවා. මේ අතරේ සැන් ඇතුළු පිරිස සැන්ගේ ආරක්ෂිත නිවසට යනවා. ඩෑනෝ සහ හොංජු ආරක්ෂිතව ඇවිත් ඉන්නවා දකින නාජු මහත්මිය සතුටින් එයාලා ගාවට යනවා. යුක්කෝට තේරෙනවා හොංජු ඉන්නේ කම්පැනියෙන් බව. සැන්ගේ ආරක්ෂක නිලධාරියා හාරියොන්ගේ සිරුර අරගෙනයි එන්නේ. සැන් කියනවා ඒක කාමරයකින් තියන්න කියලා. සැන් යුක්කෝට පැහැදිලි කරනවා සිද්ධ වුණ දේ. සැන් කියනවා යුහ නොහිටින්න අපි කාටවත් එතනින් බේරිලා එන්න වෙන්නේ නෑ කියලා. මං කොහොම හරි යුහව බේරගන්නවා කියලා සැන් යුක්කෝට කියනවා. මේ වෙලාවේ හොංජු මෙතනින් නැගිටලා යනවා. එයා යන්නේ එළියේ ඉන්න ෂියෝල් ගාවට. ගිහින් හොංජු කේන්තියෙන් ෂියෝල්ට කියනවා ඔයා කොයිතරම් පහත් විදිහටද මං ගැන හිතුවේ. මාව රවට්ටන්න තරම් කියලා. ෂියෝල් හොංජු ගාවට යන්න හදනකොට හොංජු පස්සට යනවා. හොංජු කියනවා ඔයා මට විහිළු කරලා මට සමීප නොවෙන්නයි තිබුණේ. මං දැනගෙන හිටියේ නෑ ඔයා මගේ ප්‍රේමතාව මැරුවා කියලා. ඒක නොදැන මට hina ගියා ඔයාගේ විහිළු වලට කියමින් හොංජු හඬනවා. මේ වෙලාවේ ෂියෝල් හොංජුගේ කඳුළු පිස දාන්න ඇයට ලං වෙනකොටම හොංජු ෂියෝල්ගේ අත පැත්තකට තල්ලු කරමින් කියනවා මාවම පිළිකුල් කරන්න එපා. ජීවිත කීයක් නම් පිළිගත්තද මගේ අතගත්තු අය දෑතින් කියලා. ඇයි හැම වෙලාවෙම අහිංසක මිනිස්සුම මැරෙන්නේ? මැරෙන්න සුදුසු අය ඉන්නකොට කියලා කියන හොංජු තරහෙන් මෙතනින් යනවා. හොංජුගේ මේ දරුණු වචන නිසා දැන් ෂියෝල්ගේ හිත හොඳටම රිදිලා ඉන්නේ. මේ අතරේ රජතුමා යුහගෙන් ප්‍රශ්න කරනවා. මගේ බෑන ගොඩක් ලොකු වෙලානේ. මට ඔයාව අඳුර ගන්නවත් බැරි වුණා කියලා රජතුමා කියනවා. එතකොට යුහ කියනවා ඒ ඔයාට හොඳ පෙනීමක් නැති නිසා කියලා. යුහගේ මේ බයක් නැති කතාව අහගෙන ඉන්න රජතුමා කියනවා ඔයාට අවශ්‍ය තරම් කියවන්න. මොකද තව වැඩි කාලයක් ඔයාට කියවන්න බැහැ කියලා. ඔයාව මරලා දාන විදිහ ගැන හිතනකොටත් මට හරිම සතුටක් ඇති වෙනවා කියලා රජතුමා කියනවා. එතකොට යුහ කියනවා ඔයාට හැකිතරම් ඔයාගේ ඔය හැඟීම භුක්ති විඳින්න. මොකද වැඩි කාලයක් ඔබේ පාලනය පවතින්නේ නෑ කියලා. මේ කතාවට තරහ යන රජතුමා යුහගේ මූණෙන් අල්ලගන්නවා. මේ අතරේ සින්වන් හෝ ඉන්න සිරගත කරලයි. ඔහු සෙබලෙක්ගෙන් අහනවා ඇයි තාමත් ප්‍රශ්න කිරීම අවසන් කරලා නැත්තේ? ලීසල් කුමාරයාට වධහිංසා පමුණුවනවාද කියලා. එතකොටම යුහව මේ පැත්තට අරගෙන එනවා සින්වන් හෝ දකිනවා. ලීසල් කුමරු වෙනුවට ලීගියම් කුමරු ඉන්න බව දකින සින්වන් හෝ හොඳටම පුදුම වෙනවා. ඔහු සහ අනිකුත් අමාත්‍යවරු යුහ ඉදිරියේ වැඳ වැටෙනවා. ඊට පස්සේ සින්වන් හෝ යුහට කිට්ටු වෙලා රහසෙන් ඔහුගෙන් අහනවා සැන් ගැන. එතකොට යුහ කියනවා ඔහු හොඳින්. මං කරේ සැන්ට ටික කාලයක් අරන් දුන්නු එකයි කියලා. මේ අතරේ රජතුමා දැන් ඉන්නේ හරිම සතුටෙන්. ලීසල්ව අල්ලලා දුන්නට ජං නිලධාරියට ස්තුති කරන රජතුමා ඔහුට පානයක් පවා පිළිගන්වනවා. රජතුමා කියනවා ඔයා කරපු මේ සේවයට මං ඉක්මනින්ම ඔයාට උසස් වීමක් දෙනවා කියලා. මේ වෙලාවේ ජං නිලධාරිය රජතුමාගෙන් අහනවා ඔබතුමා කොහොමද දැනගත්තේ යුහ තමයි ලීසල් කියලා. එතකොට රජතුමා කියනවා පාලකවරයා පාපොච්චාරණය කළ බව. ඊට පස්සේ ජං නිලධාරියා පාලකවරයාව මුණ ගැහෙනවා. ඔහු පාලකවරයාට කියනවා මම දන්නවා ඔයා අල්ලලා දුන්න ලීසල් ඇත්ත කෙනා නෙමෙයි කියලා. කංසැන් තමයි ලීසල් කියලා ජං නිලධාරියා කියනවා. මං මේක රජතුමාට කිව්වොතින් මොනවා වෙයිද කියලා ඔහු පාලකවරයාට තර්ජනය කරනවා. ඉතින් පාලකවරයා ජං නිලධාරියාගෙන් අහනවා ඔයාට මොනවද ඕනේ කියලා. එතකොට ජං නිලධාරියා පාලකවරයාගෙන් අහනවා මුරකරු කොහෙද ඉන්නේ කියලා මට කියන්න කියලා. පාලකවරයා කියනවා ඒ ගැන මම හරියටම දන්නේ නැහැ කියලා. නමුත් ජං නිලධාරියා රජතුමාට සැන් ගැන ඇත්ත කියනවා කියලා තර්ජනය කරන්න ගන්න නිසා අන්තිමේ පාලකවරයා ඔහුට කියනවා මම දන්නේ නැහැ මුරකරු ඉන්න තැන නම්.
නමුත් මම දන්නවා මුරකරුවන් පුහුණු කරවන ස්ථානය කියලා. මේ වෙලාවේ පාලකවරයා ජං නිලධාරියාගෙන් අහනවා ඔයා කොහොමද දැනගත්තේ සැන් කියන්නේ ලීසල් කුමාරයා බව කියලා. එතකොට ජං නිලධාරියා කියනවා මුරකරු කිසිම වෙලාවක තමන්ගේ ස්වාමියාව අත්හැරලා පලා යන්නේ නෑ කියලා. යූහ ලීසල් කුමාරයා නෙමෙයි කියලා ඔහුට තහවුරු වුණේ එදා සැන් එක්ක ෂියෝල් පලා ගිය නිසයි. එදා රාත්‍රියේ සැන් කොහේ හරි යන්න කලබලෙන් එළියට යනකොට මෙතන ඉන්න ආරක්ෂක ඔහුව නවත්ත ගන්නවා. ආරක්ෂක සැන්ගෙන් අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. එතකොට සැන් කියනවා සින්වන් හෝ අමාත්‍යවරයව මුණ ගැහෙන්න කියලා. නමුත් ආරක්ෂක සැන්ව මේ ගමන යන එකෙන් නවත්තන්න උත්සාහ කරන්නේ අපි ඒ ගැන හෙට හොයලා බලමු කියමිනුයි. එතකොට සැන් කියනවා යුහව කොයි වෙලාවෙ මරලා දායිද කියන්න දන්නේ නැහැ. මං නිසා ඔහුට මිය යන්න දෙන්න බෑ කියලා. මේ වෙලාවේ මෙතනට ඩෑන්නෝ ඇවිදින් සැන්ට යකි කඩුව දෙනවා. ඩෑන්නෝ කියනවා යන්න. ගිහින් පරිස්සමෙන් එන්න. මං ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් සැන් මං ඉක්මනින් එන්නම් කියලා මෙතනින් පිට වෙලා යනවා. සැන් එළියට යනකොට දකිනවා ෂියෝල් එළියට වෙලා ඉන්නවා. ඉතින් සැන් ඔහුගෙන් අහනවා ඔයා මුළු රාත්‍රියම ඔහොම හිටගෙන ඉන්නද හදන්නේ කියලා. එතකොට ෂියෝල් කියනවා මං ඈතින් ඉන්න එක හොඳයි කියලා හිතුණා කියලා. මේ වෙලාවේ සැන් ෂියෝල් ගාවට ඇවිත් කියනවා මට සමා වෙන්න. ඔයාව ඉක්මනින් නිදහස් කරන්න බැරි වුණාට. ඔයාට දැන් පුළුවන් ඔයාගේ හිතට කැමති විදිහට තීරණයක් ගන්න. කැමති නම් ඉන්න, කැමති නම් යන්න කියලා සැන් ෂියෝල්ට කියනවා. එහෙම කියන සැන් මෙතනින් පිට වෙලා යන්න හදනකොට ෂියෝල් සැන්ගෙන් අහනවා කොහෙද යන්නේ? මාත් එන්නම් ඔයා එක්ක කියලා. එතකොට සැන් කියනවා ජං නිලධාරියා කොයි වෙලේ හරි මෙතනත් හොයාගන්න පුළුවන්. ඔයා මෙතන ඉන්නවා කියලා දන්න එකම මගේ හිතට සැනසීමක් කියලා. මේ වෙලාවේ ෂියෝල් සැන්ට කියනවා මට ඔයාව ආරක්ෂා කරන්න බැරි වුණොත් ඉතින් මගේ ජීවිතේ තේරුමක් නැති වෙවි. ඒ නිසා ඔයා යුහව ආරක්ෂා කරන්න. මං ඔබතුමාව ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ සැන් යනවා සින්වන් හෝගේ නිවසට. මේ වෙලාවේ නිවස ගාව කවුරු හරි ඉන්නවා දකින සැන් මෙතන හැංගෙනවා. නමුත් ඒ පුද්ගලයා සැන්ව දැකලා ඔහු ගාවට එනවා. මේ ඉන්නේ සින්වන් හෝගේ ආරක්ෂක නිලධාරියයි. ඔහු මේ විදිහට බලාගෙන ඉඳලා තියෙන්නේ සැන් කොයි වෙලේ හරි ඒවි කියලා හිතලයි. මේ වෙලාවේ ඔහු සැන්ට කියනවා සින්වන් හෝවත් අත්අඩංගුවට ගත්ත බව. වැඩි කල නොගොස් ඔහුවත් මරලා දමාවි කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු සැන්ට කියනවා මේ සිදුවීම් වෙන්න කලින් හමුදාවේ ප්‍රධානියා රජතුමා නිරපීමේ කුමන්ත්‍රණයට කැමැත්තෙන් හිටිය බව. නමුත් ඊට පස්සේ නොහිතපු දේවල් වුණ නිසා දැන් ඔහුගේ තීරණය වෙනස් වෙලා ඇති බව. එතකොට සැන් ඔහුට කියනවා මට ඔහුව එක්ක හමුවක් සූදානම් කරන්න. මං ඔහුව කැමති කරව ගන්නම් කියලා. ඊට පස්සේ සැන් නිවසට ගිහින් ඩෑන්නෝට කියනවා ඔයා අනිත් අයත් එක්ක හන්යන් හැරයා යුතුයි කියලා. නමුත් සැන්ව දාලා යන්න ඩෑන්නෝ කැමති වෙන්නේ නැහැ. ඉතින් සැන් ඩෑන්නෝට කියනවා මට ඔයාවත් නැති වුණොත් ඉතින් ඉදිරියට එක අඩියක්වත් තියාගන්න මට බැරි වේවි කියලා. එතකොට ඩෑන්නෝ කියනවා බය වෙන්න එපා. මට පුළුවන් මාව ආරක්ෂා කරගන්න කියලා. සැන් ඩෑන්නෝට කියනවා මම දන්නවා ඔයා ශක්තිමත් කියලා. ඔයා මුහුණ දෙන ඕනම ගැටලුවක් ඔයා ජය ගන්නවා. නමුත් කුමන්ත්‍රණයකදී ඒ වගේ අය පවා හොඩුවාවක්වත් නැතිව අතුරුදහන් වෙන්න පුළුවන් කියලා සැන් ඩෑන්නෝට කියනවා. ඊට පස්සේ සැන් ගිහින් හමුදා ප්‍රධානියාව මුණ ගැහෙනවා. ඔහු මුලින්ම මේ වැඩේට අකමැති වෙන්නේ රජතුමා අනිකුත් හමුදා සම්බන්ධ කරගන්නතුරු කාලය ලබා ගන්න දොරටු වහලා දාගෙන ඉන්න පුළුවන් කියලයි. එතකොට සැන් කියනවා ඇතුළත ඉන්න කෙනෙක් සෙබළුන්ට දොරටු විවෘත කරොත් ඉතින් ගැටලුවක් නැති වේවි නේද කියලා. මේ විදිහට කොහොම හරි සැන් ඔහුව මේ වැඩේට කැමති කරව ගන්නවා. ආපහු එන ගමන් ෂියෝල් සැන්ට කියනවා ඔබතුමාට ඔහුට කියන්නයි තිබුණේ ඔබ ලීසල් බව කියලා. එතකොට සැන් කියනවා මම කොහොමද මං ලීසල් බව කියන්නේ? ඒ නමේ සම්පූර්ණ බර දැන් දරාගෙන ඉන්න යුහනේ කියලා. ඒ නිසා දැනට යුහ ලීසල් විදිහටම හිටපු දෙන්. තම රාජ්‍යයේ උරුමකරු බේරගන්න තියෙන අධිෂ්ඨානය නිසාම හමුදා ප්‍රධානියා ඔහුගේ සෙබළුත් අරගෙන අපේ උදව්වට එයි කියලා. මේ අතරේ බාන්‍යා බියොන්ගක් වල ඉන්නකොට මෙතනට එන පොඩි පිරිමි ළමෙක් බාන්‍යාට කියනවා එළිය කෙනෙක් ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් බාන්‍යා එළියට ගියාම ඩෑන්නෝ මෙතනින් යන ගමන් මගේ පස්සෙන් එන්න කියලා බාන්‍යාට කියාගෙන යනවා. ඉතින් මේ විදිහට ඩෑන්නෝ ජීවත් වෙලා ඉන්නවා දකින බාන්‍යා හරියට සතුටු වෙනවා. ඩෑන්නෝ බාන්‍යාව මේ එක්කරගෙන එන්නේ හාරියොන් ගැන කියන්න. ඉතින් මේ අය බාන්‍යාවත් එක්කරගෙන යනවා හාරියොන්ගේ සොහනට. සැන් කියනවා බුයොන්ගක් වල කෙනෙක් මෙතන ඉන්න එක හොඳයි කියලා හිතුන නිසායි බාන්‍යාව ගෙන්නුවේ කියලා. ඊට පස්සේ සැන් හාරියොන්ට ආචාර කරනවා. සැන් අයට කියනවා මං මගේ උපරිමයෙන් උත්සාහ කරනවා යුහව බේරගන්න. ඒ නිසා ඔයා දැන් සමාදානයේ සැතපෙන්න කියලා.
ඊට පස්සේ මේ අය ආපහු යන ගමන් ඉන්නකොට බාර්නයා මෙයාලට කියනවා මාලිකාවේ හදිසියෙම පවත්වන්න යන භෝජන සංග්‍රහයක් ගැන. එතකොටයි සැන්ට තේරෙන්නේ රජතුමා හදන්නේ එදාට සියලුම දෙනා ඉදිරියේ යුහව මරලා දාන්න කියලා. ඊට පස්සේ ශීයෝල් යනවා අර හාමුදුරුවන්ව මුණ ගැහෙන්න. ඔහු ඇවිත් ශීයෝල්ට කියනවා මුරකරුවන් පුහුණු කරවන පන්සලේ ගැටලුවක් ඇති වෙලා වගේ. මම දැක්කා සංඥා සරුංගලේ කියලා. ඉතින් මේ දෙන්නම කලබලෙන් පන්සලට යනවා. ශීයෝල් දකිනවා පුහුණුකරු මෙතන බිම වැටිලා ඉන්නවා. ඔහු ගාවට ගිහාම ඔහු ශීයෝල්ට කියනවා ජං නිලධාරියා අගනුවර දිස්ත්‍රික් කාර්යාලයට දරුවන්ව අරගෙන ගියපු බව. ඔයා ආවතින් විතරයි දරුවන්ගේ ජීවිත බේරෙන්න කියලා කිව්ව බව ඔහු කියනවා. ඒ කතාව කියලා ඉවර වෙනවත් එක්කම ඔහු මිය යනවා. මේ වෙලාවේ ශීයෝල් ජං නිලධාරියා හොයාගෙන යන්න හදනවා දකින හාමුදුරුවෝ ඔහුව නවත්තනවා. ශීයෝල් කෑ ගහනවා ඒ අය තාම පොඩි දරුවන්. ඔවුන් කිසිම දෙයක් දන්නේ නෑ කියලා. මේ වෙලාවේ හාමුදුරුවෝ ශීයෝල්ට කියනවා ඔයා ඔයාගේ ජීවිතේ දැන් අනතුරේ දාගත්තොත් ඉතින් අපේ රජතුමාව ආරක්ෂා කරන්නේ කවුද කියලා. ඉතින් මේ විදිහට දෙපැත්තෙන්ම අසරණ වෙලා ඉන්න ශීයෝල් කේන්තියෙන් මෙතනින් යනවා. එදා රාත්‍රියේ ශීයෝල් ගිහින් අගනුවර දිස්ත්‍රික් කාර්යාලයේ දොරටුවට ලිපියක් ගැටගැසූ ඊතලයක් විදිනවා. සෙබළුන් මේක ජං නිලධාරියට ගෙනihin දෙනවා. මේ ලිපියෙන් ශීයෝල් ජං නිලධාරියට කියලා තියෙන්නේ මට දවස් 3ක කාලයක් දෙන්න. ඊට පස්සේ මම එන්නම් කියලයි. පහුවදා ඩෑන්නෝ පිටත් වෙන්න සූදානම් වෙනවා. සැන් මේ වෙලාවේ ඩෑන්නෝට කියනවා හොංජු ශීයෝල් එක්ක තරහෙන් නේද ඉන්නේ කියලා. ඩෑන්නෝ කියනවා ඒක ඒ දෙන්න විසඳ ගන්න ඕනේ දෙයක්. මට ඒකට මැදිහත් වෙන්න බෑ කියලා. එතකොට සැන් කියනවා ඔයා මැදිහත් වෙන්න ඕනේ කියනවා නෙමෙයි. අඩුම තරමේ ඔයාවත් ශීයෝල් එක්ක අමනාප වෙන්න එපා. ශීයෝල්ට ඒ වගේ ජීවත් වෙන්න උනේ මං නිසා. යුහත් දැන් මේ වගේ කරදරේ වැටිලා ඉන්නේ මම නිසා. මේ සේරම මගේ වැරදි කියලා සැන් කියනවා. එතකොට ඩෑන්නෝ කියනවා නැහැ මේ සේරම සිංහාසනයේ පැහැරගත්ත රජතුමාගේ වැරදි කියලා. මේ දේවල් වලට ඔයා වගේ කියන්න ඕනේ නෑ කියලා සැන්ගේ හිත හදනවා. ඊට පස්සේ ඩෑන්නෝ නාජු මහත්මිය යුක්කෝ සහ හොංජු එක්ක හන්යන් හැර යන්න පිටත් වෙනවා. නමුත් ඩෑන්නෝ ටික දුරක් ගිහින් නවතිනවා. ඇය කියනවා මට මේ ගමන යන්න බෑ. මට බෑ සැන්ව මේ විදිහට කරදරේ ඉන්නකොට යව දාලා යන්න කියලා. ඉතින් නාජු මහත්මියගේ විරෝධය මැද්දේ වුණත් යුක්කෝ ඩෑන්නෝට ආපහු යන්න ඉඩ දෙනවා. ඔහු කියනවා දැන් අය අපි කියන දේ අහන්නේ නැහැ. ඇය නවතින්න හිත හදාගෙන ඉවරයි කියලා. මේ අතරේ සැන්ගේ යාළුවයි සැන්ගේ ආරක්ෂකයි සින්වන්හෝගේ ආරක්ෂකයි එනවා සැන්ව හමු වෙන්න. මේ අය දැන් ප්ලෑන් කරන්නේ භෝජන සංග්‍රහය දවසේ මාලිකාවට ඇතුළු වෙන හැටි. එයාලා කොහොම හරි ඇතුළු වුණොත් ඉන් එන හමුදාවට දොරටු විවෘත කරන්න නම් ඩොවගේ රචනකින් දොරටුවල රැකලා ඉන්න හමුදාවට නියෝගයක් අවශ්‍යයි. ඒක ගන්න නම් ඩොවගේ රචනගේ මාලිකාවට කාට හරි යන්න වෙනවා. නමුත් මෙතන ඉන්න හැමෝම පිරිමි නිසා කොහොමද ඒ වැඩේ කරන්න කියලා මෙයාලා කතා කරමිනුයි ඉන්නේ. මේ අතරේ ඩෑන්නෝ ආයෙම නිවසට ඇවිදින් මෙයාලගේ කතා එළියට වෙලා අහගෙනයි ඉන්නේ. මේ වෙලාවේ මෙයාලගේ කතාවලට සම්බන්ධ නොවි ශීයෝල් ලොකු කල්පනාවක ඉන්න බව සැන් දකිනවා. සැන් ශීයෝල්ගෙන් ඒ ගැන ඇහුවහම ශීයෝල් කියනවා එළියේ කවුරු හරි ඉන්නවා වගේ කියලා. ඉතින් සැන් එළියට ඇවිදින් දොර ඇරලා බැලුවහමයි දකින්නේ මේ ඩෑන්නෝ බව. සැන් ඩෑන්නෝගෙන් අහනවා ඇයි ඔයා අපහු ආවේ කියලා. එතකොට ඩෑන්නෝ කියනවා මං යන්නම් ඩොවගේ රචනගේ මාලිකාවට. මෙතන වෙන කාටවත් උසාවි සේවිකාවක් වගේ වෙස්වලා ගන්න බෑනි කියලා. සැන් නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් අනිත් අය කියනවා ඩෑන්නෝව ඒ වැඩේ කරන්න යවමු කියලා. එදා රාත්‍රියේ ශීයෝල් එළියට වෙලා ඉන්නකොට සැනුත් එතනට එනවා. සැන්ට ශීයෝල් කියනවා භෝජන සංග්‍රහය දවසට මේ හැමදේම අවසන් වුණාම මං පිටත් වෙලා යනවා කියලා. සමු නොගෙනම මම ගියත් කරුණා කරලා මාව තේරුම් ගන්න කියලා ශීයෝල් සැන්ට කියනවා. මේ අතර සින්වන්හෝ සහ යුහව තාමත් සිර කරලා ඉන්නේ. ඔවුන් කතා වෙනවා ඉක්මනින්ම භෝජන සංග්‍රහය දිනේ උදා වෙන බව. සැලසුම් කරපු විදිහට හැමදේම කරගන්න බැරි වුණොත් ඉතින් මං ලීසෝල් විදිහට මිය යනවා. ලීසෝල් ලෙස පෙනී සිටීම වෙනුවෙන් මම ගෙවිය යුතු මිල ඒකයි කියලා යුහා කියනවා. මං මිය ගියත් මගේ සහෝදරයා ජීවත් වෙනවා. ඔහු අනිවාර්යෙන්ම රජතුමාව නිරපා හරීවි කියලා යුහා කියනවා. මේ අතරේ රජතුමා එනවා ඩොවගේ රචනගේ මාලිකාවට. ඔහු කියනවා ඔබතුමිය අනිවාර්යෙන්ම භෝජන සංග්‍රහයට සහභාගී විය යුතුයි කියලා. එතකොටයි ඩොවගේ රචනට තේරෙන්නේ එදාට කුමාරයාව මරලා දාන්න හදන බව. රජතුමා කියනවා ඔයාගේ ආදරණීය මුණුපුරාගේ ශරීරය කොටස් වලට වෙන් වෙන හැටි බලන්න ඔබතුමිය පැමිණිය යුතුයි කියලා. මේ කතාවට ඩොවගේ රචන වේදනාවෙන් නටන්න ගන්නවා.
මේ අතරේ ඩෑන්නෝ ආභරණ වගයක් ගිසෙන් තරුණියකට දීලා ගිසෙන් තරුණියක් යන්න හිටිය නර්තන කණ්ඩායමකට ඇය වෙනුවට ඩෑන්නෝ යනවා. ඉතින් ඔන්න සැන් ඇතුළු කණ්ඩායමයි ඩෑන්නෝයි මේ විදිහට මාලිකා දොරටුව ගාවට එනවා. මේ වෙලාවෙ සැන් ඩෑන්නෝට කියනවා මාලිකාවට ඇතුළුණු ගමන්ම ගිහින් ඩොවගේ රචනව හමුවෙන්න කියලා. ඩෑන්නෝ සැන්ට කියනවා ඔයත් මේක හොඳින් මතක තියාගන්න. ඔයාට මොනවහරි කරදරයක් වුණොතින් මට එක පියවරක්වත් ඉදිරියට යන්න බැරිවේවි. ඒ නිසා ඔයාගේ ආරක්ෂාවට මුල් තැන දෙන්න කියලා. ඊට පස්සේ ඔන්න මේ අය මාලිකා දොරටුවෙන් ඇතුල් වෙන්න යනවා. නමුත් මෙතන ඉන්න සෙබලා කියනවා සැන්ව ගොඩක් හුරුපුරුදුයි කියලා. හොඳ වෙලාවට මෙතනට සැන්ගේ යාළුවා ඇවිදින් මේ අයව ඇතුළට අරගන්නවා. මේ අතරේ චං නිලධාරියට සෙබලෙක් ඇවිත් වාර්තා කරනවා අද භෝජන සංග්‍රහයේදී රජතුමා ලීසල් කුමාරයව මරලා දානවා කියලා. එතකොටයි චං නිලධාරියට තේරෙන්නේ මුරකරු තමන්ගෙන් දින 3ක කාලයක් ඉල්ලා සිටියේ නිසා බව. මේ අතරේ මාලිකාවට ඇතුල් වෙන සැන් ඇතුළු කණ්ඩායම සෙබළු පිරිසකට පහර දීලා එයාලගේ ඇඳුම් ඇඳ ගන්නවා. මේ අතරේ ඩෑන්නෝව එක්කරගෙන යන්න ඩොවගේ රචනගේ පාලිකාවක් එනවා. උසාවි සේවිකාවක් විදිහට වෙස්වලා ගන්න ඩෑන්නෝට ඩොවගේ රචන ඇයගේ රාජකීය නියෝගය දෙනවා. ඩොවගේ රචනට සැන් කියලා තියෙනවා ඩෑන්නෝට දුන්නක් සහ ඊතල දෙන්න කියලා. ඉතින් ඩොවගේ රචන මේ වෙලාවේ ඩෑන්නෝට එකත් දෙනවා. මේ අතරේ භෝජන සංග්‍රහය ආරම්භ වෙනවා. රජතුමා සින්වන් හෝ ඇතුළු සියලුම අමාත්‍යවරුණු මෙතනට ගෙන්වනවා දඬුවම් කරන්න. ඊට පස්සේ යූහවත් මෙතනට අරගෙන එනවා. මේ ඉන්න යූහ බව දැකලා කලබල වෙන මොකින් හෝ සංගමයේ යූහගේ යාළුවන්ට යූහ සංඥා කරනවා තමන්ව දන්නවා වගේ හැසිරෙන්න එපා කියලා. මේ අතරේ රජතුමාගේ ආරක්ෂකව හම්බ වෙන්න එන චං නිලධාරියා ඔහුට දැනුම් දෙනවා ලීසල්ගේ ආධාරකරුවන් මාලිකාවට ඇතුළු වෙලා ඇති බව. මේ වෙලාවෙම මෙතනට එන තවත් ආරක්ෂකයෙක් කියනවා මාලිකා මුරකරුවන් 4 දෙනෙක් අතුරුදහන් වී ඇති බව. ඉතින් මේකත් ලීසල්ගේ ආධාරකරුවන්ගේ වැඩක් බව හිතන ආරක්ෂක චං නිලධාරියට කියනවා ගිහින් මේ ගැන හොයලා බලන්න. මම රජතුමාට මේ ගැන දැනුම් දෙන්නම් කියලා. ආරක්ෂක ගිහින් රජතුමාට මේ ගැන කියනවා. නමුත් රජතුමා කැමති වෙන්නේ නැහැ භෝජන සංග්‍රහය නවත්තන්න. ඔහු ආරක්ෂකගේ වචන ගණන් නොගෙන යූහගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න නියෝග කරනවා. ඊට පස්සේ අශ්වයින් 5 දෙනෙක් අරගෙන සෙබළුන් මෙතනට එනවා. එතකොටයි මෙතන ඉන්න අයට වැටහෙන්නේ රජතුමා යූහගේ ශරීරය කැබලිවලට වෙන් කරන්න දඬුවමක් ක්‍රියාත්මක කරන්න යන බව. මේ වෙලාවේ යූහ කියනවා මගේ නැවුම් රුධිරය දිගු කලක් ඔබව බියගන්වාවි. රටේ ජනතාව ඔබට විරුද්ධව නැගිටින්න මේක ඔවුන්ට ශක්තියක් වේවි කියලා. මේ අතරේ සැන් ඇතුළු කණ්ඩායම යන ගමන් ඉන්නකොට මෙතනට චං නිලධාරියා එනවා. ෂීයල් සැන්ට කියනවා මම මේක බලා ගන්නම් ඔයාලා යන්න කියලා. ඉතින් ෂීයල් චං නිලධාරියට පහර දෙනවා. ෂීයල් ඔහුට සුළුතුවාල සිද්ධ කරලා ඔහුව මෙල්ල කරගන්න හැදුවත් ඔහු නවතින්නේ නැහැ. ඉතින් අවසානයේ ෂීයල් ඔහුට මරණීය ප්‍රහාරයක් එල්ල කරනවා. මේ වෙලාවේ චං නිලධාරියා ෂීයල්ට කියනවා ඔයාට මේක හැමදාටම මතක හිටීවි. ඔයා ඊළඟ ඝාතනය වෙනුවෙන් බඩගින්නේ ඉන්න ලේපිපාසිතයෙක් බව කියලා. මේ වෙලාවේ ෂීයල්ගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ගන්නවා. එයාට මතක් වෙනවා තමන් ගැන හොංචුත් දැන් හිතන්නේ ඒ විදිහට බව. ෂීයල්ට චං නිලධාරියා කියනවා මුරකරු මං දැනගෙන හිටියා මං ඔයා අතින් මැරෙන බව. ඒත් මට ඔයාව ලුහුබඳින්න ඕනේ වුණා. ඒක තමයි තමන්ගේ එකම පුතු අහිමි වූ පියෙකුගේ කැපවීම කියලා චං නිලධාරියා කියනවා. මෙහෙම කියන චං නිලධාරියා මිය යනවා. මේ සිදුවීමත් එක්ක The Secret Romantic Guest House කොරියන් ඩ්‍රාමා එකේ 17 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් The Secret Romantic Guest House කතා මාලාවේ අවසානම කොටස වෙන 18 වෙනි එපිසෝඩ් එකේ රිවිව් එකෙන් ආයෙම හමු වෙමු.